කට්ටිය සෙට් වෙලා ඉන්න සෙට් එක මචං. හරිද? සෙට් වෙලා ඉන්න සෙට් එක මචං. හරිද? සෙට් වෙලා ඉන්න සෙට් එක මචං. කට්ටිය සට පට ගාලා. හරිද? මේ තප්පරයක් දියම් මට. මම මයික් මේක මියුට් කරනවා. මචං. ඒසා ඒ සුඹේ ප්‍රොෆයිල් එකේ බා මේ කවුන්ට් එක කාගේද? අපි අය මම දැක්කනේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කලින් තියෙනවා මොකද්ද අෆී මෙයයි දෙන්නම කියලා. කවුද? උඹේ කවුන්ට් එක මොකද්ද එතකොට? ගිල්ඩ් එකේ නැද්ද? මගේ ගිල්ඩ් එකේ තියෙන්නේ. ඒස් කියලා. ඒක ටීම් යන්න බැරි තුන එකකින් ආවේ. ඕ අඩේ මට ගිල්ඩ් එකේ මෙම්බර්ස්ලා පෙන්වන්නේ නැහැ නේ බා. ඕෆ්ලයින්ද? ඕෆ්ලයින්. ඒකෙන් වරෙන් පොඩ්ඩකට වීඩියෝ එකක් ගන්න විනාඩියට ඕක ලොග් වෙන්න පුළුවන් නේ. ආයෙ 2FA ඕනේ නැහැ නේ. මේ ටීම් එන්න බෑ. ටීම් එන්න බෑ. තාම බැරි වුණාද ඒ? බලාගෙන ඉන්න සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු කට්ටියම ෂෙයා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මචං හරිද මචං ඔන්න බලා ගන්න ළමයි එහෙනම් හරිද ඔන්න එහෙනම් බලා ගන්න මේ තප්පරයක් දියම් මට මචං හරිද ළමයි ඔන්න බලන්න මචං සුපිරියක් හරිද ඔන්න බලා ගන්න මචං ඔන්න බලා ගන්න හොඳින් බලා ගන්න හොඳින් බලාගත යුතුයි ඕකේ මුලින්ම කරන්නේ මෙහෙම ගියා ප්‍රොෆයිල් එකට ගියා මෙහෙම ගියා හරිද මෙහෙම ගියා හරිද මෙහෙම ගිහිල්ලා ෆ්‍රී ෆයර් සිංගප්පූර්නේ අපි ID එක මෙතන මෙහෙම චෙක් කරගත්තා හරිද මේ නේම් එක පෙන්වන්නේ නැහැ කවුලක් ගන්න එපා ඊට පස්සේ ගියා ඊට පස්සේ ඩීමන් ගේකට ගියා මේක මචං හරි ඒකත් ඔන්න බලා ගන්න මචං ඔන්න මචං අපේ මේ YouTube content දාන කට්ටියට content මේවා කට්ටිය ready වෙන්න content දාන කට්ටියට content නා ඊට පස්සේ ගිල්ඩ් එකට ගියා ගිල් මෙම්බර්ස්ලාට ගියා පල්ලහැට ගියා OS බලා ගන්න ළමයි හරිද මේවා හැම තැනම නැහැ හැමදාම නැහැ ඕකේ බලා ගන්න හරිද මේ ඔය YouTube දාන content දාන කට්ටියට මචං ඔන්න content හරිද ඔන්න මචං ඒකත් චෙක් කරා හරි ඔන්න බලා ගන්න මචං හරිද මන් දෙන්න යන්නේ මචං මොකද්ද කියලා ඔයාලා හිතා ගන්න. ඔයාලා මොකද්ද හිතන්නේ? ඔයාලා මොකද්ද හිතන්නේ? මම මේ මන්ත්ලියක් දෙන්න යන්නේ ඔන්න මචං. හරිද? මුලින්ම අපි කාටද දාන්නේ? හරි. මේ අලුත් සින්දු හදනවා බා. වාසි. ඉස්තුමයි ඉස්තුමන් කියන්නේ ඔව් ඒක වාසි. මේ මොහිරේ රෙකෝඩ් එකක් දාලා කියලා අපි බයද කියා අඩෝ වාසි බං සන්තාන සුසුම් දවල්තා අඩු වෙලා ඉන්නේ. ඔන්න මචං අලුත් ඔප්ෂන් එක. හරි යන්නේ උඹ කියපන් උඹ කන්ටිනියු කරපන් උඹ කැරි ඔන්. මෙන්න මචං නෑ උඹ කර උඹ ආයේ නෝ විදාය චුට්ටෙන් කියෝ. ඔන්න මචං මේ අලුත් ඔප්ෂන් එක හරිද? අලුත් ඔප්ෂන් එක ක්ලික් කරා ගේම් එකේ ID එක දුන්නා අලුත් ඔප්ෂන් එක ක්ලික් කරා සටස් ගාලා ගියා හරිද මේම ලෝඩ් වෙනවා මචං සටස් ගාලා ගියා ඔයාලට IP තියෙනවා නම් IP පුළුවන් ලංකා QR කියන්නේ ඕනම බැංක් account එකක ඔයාලගේ බැංක් account එකේ මෙන්න මෙහෙම ස්කෑන් කරන app එක මේ ස්කෑන් කරන්න QR ස්කෑන් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා ගියා මම ලේසියින්ද ලංකා QR දුන්නා ඔන්න මචං හරිද ඔන්න මචං ඔන්න බලන්න ස්කෑන් කරාවේ සල්ලි කැපුණා සටස් ගාලා පේනවද සල්ලි සටස් ගාලා කැපුණා හැලෝ රිසිට් එක ආව විතරයි මොකෝ බා මේ කයාකෙක් වගේ ඔන්න අනිත් එක ඔයාලගේ ඇප් එකට ගියා ඔයාලගේ ඇප් එකට ගියා කරන්න තියෙන්නේ මෙච්චර ඇප් එකට ඔයාලගේ බැංක් ඇප් එකට ගිය ගමන් QR ස්කෑන් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා ලංකා QR දුන්නා මෙහෙම ස්කෑන් කරා QR එක ස්කෑන් කරලා ගාන වැටෙනවා කන්ෆර්ම් දුන්නා හරිද ඔන්න ළමයි ඔන්න ස්කෑන් කරලා තියෙන්නේ මොන හරි වෙනසක් වුණොත් ඔයාලා කියන්න ඕනේ අපේ ගෲප් එකේ ඉන්න අය මට නම් වෙනසක් වුණා මට වෙනසක් වුණා මොකක්ද උනේ එක පාටම තප්පර පහෙන් උත්තරේ වගේ අන්තියක් කරනවා අඩෝ සඳුවයි තැන්ක් යූ ඔන්න මචං ගැම්මට
ඔන්න ඒස්ගේ මචං හැක් ගාපු account එකට ඔන්න boys QR එක ස්කෑන් කරලා QR එක ස්කෑන් කරලා බැංක් ඇප් එකෙන් මචං කන්ෆර්ම් දෙන්න විතරයි තියෙන්නේ හරිද people's HMB පුළුවන් නේ people's HMB දැන් HMB කට්ටියට බැරුවනේ හිටියට top up කරන්න ඔන්න people's HMB ඔන්න මචං තුන් දෙනාට monthly 3ක් දුන්නා කස කස ගාලා මට හිතුනොත් දෙයක් සර්ප්‍රයිස් chat එකේ දාන IDs මචං අහුවෙන හැම එකටම top up දෙනවා දැන් හරිද මේ තප්පරයක් ඉන්න දාන්න එපා දානුන්ට දෙන්නේ නැහැ ඕමිත මම දානුන්ට දෙන්නේ නැහැ පොඩ්ඩක් ඉඳපන් හරිද ඔන්න කිව්වා මේ මං කියද්දි දාන්න හරිද මචං වෙබ්සයිට් එකේ ඔන්න දැන් පැහැදිලි කරනවා හරිද මුන්ට දැන් සර්ප්‍රයිස් එක දීලා ඉවරයිනේ සර්ප්‍රයිස් mother father වෙන්න දුන්නා හරිද එලගිරි දැන් මචං හරිද දැන් මෙයාලට සර්ප්‍රයිස් එක දීලා ඉවරයි දැන් ඔයාලට කියන්නම් සබ්ජෙක්ට් එක හරිද දැන් ඔයාලට BOC Mastercard top up කරන්න බැරුව හිටියේ HMB top up කරන්න බැරුව හිටියේ හරිද තව මොනවද එච්චරයිද BOC Mastercard උයි HMB විතරද බැරි කාඩ් වලින් top up කරන්න බැරි BOC Mastercard උයි HMB විතරයි ඔන්න ඒකට ඔප්ෂන් එකක් ඕනම බැංක් එකකින් පේ කරන්න පුළුවන් විදියට ගේම් මෙතන ෆ්‍රී ෆයර් එකට ගිහිල්ලා ඔයාලගේ ID එක ගහන්න මගේ ID එක මචං මෙහෙම කස ඔන්න ඔයාලා බලා ගන්න ස්පීඩ් එක. ඒකෙත් ස්පීඩ් එක බලා ගන්න. හරිද? ඔයාලා බලා ගන්නකො රියල් ටයිම් බලා ගන්න. හරිද? ID එක ගහලා චෙක් කරා. හරි. මන් දානවා වීක්ලියක්. හරි. ඔන්න මචං මේ අලුත් ඔප්ෂන් එක. අලුත් ඔප්ෂන් එක ක්ලික් කරා. ඔන්න අලුත් ඔප්ෂන් එක ක්ලික් කළා. ස්පීඩ් එක කියන්න මට කොච්චර වෙලාද යන්නේ කියලා. ඔන්න QR එකට ගියා. බැංක් ඇප් එකට ගිහිල්ලා QR ස්කෑන් කරන එකට ගිහිල්ලා ඔන්න මචං මම කසස් කිසි පිසිස් ගාලා මචං ඔන්න QR එක ස්කෑන් කරා. QR එක ස්කෑන් කරලා රිසිට් එකේ එන්න යන වෙලාවයි මචං ටොප් අප් එක වැටෙන්න යන වෙලාවයි බලන්න. හරිද? ඔන්න මචං බලන්න අනිත් කොල්ලට දෙන්නේ නැහැ. මූට දෙන්නේ නැහැ බම් මූට දෙන්නේ නැහැ. ඔන්න මචං QR එක ස්කෑන් කරලා තියෙන්නේ. තප්පර කීපයක් යනවා මචං පේමන්ට් එක ආවද නැද්ද කියලා චෙක් වෙන්න. ඔන්න බොයිස් ඔන්න මේක ස්කෑන් කරලා චූට් වෙලා ඔන්න මචං හරිද දැන් ඔන්න මේක ස්කෑන් වෙලා මචං රිසිට් එක එන්න ගලින් මෙහෙ টොප් අප් එක වැටෙනවා මචං හරිද මෙහෙ රිසිට් එක එන්න ගලින් টොප් අප් එක වැටෙනවා කොහමද ස්පීඩ් එක ළමයි අර පොඩි තප්පර 5ක විතර ටයිම් එකක් යන්නේ සල්ලි අර බැංක් එකේ පොඩි ප්‍රොසෙසින් ටයිම් එකට විතරයි හරිද මේ ඩයලොග් වලින් টොප් අප් කරන්න පුළුවන් නේද ජීනි එකෙන් ඔක්කොගෙම පුළුවන් මේක ස්කෑන් කරන්න ඩයලොග් ජීනි කට්ටියට ස්කෑන් කරන්න පුළුවන් ඕනම QR ස්කෑන් තියෙන ඇප් එකකින් සල්ලි ගෙවන්න පුළුවන් ඕන ඇප් එකකින් පුළුවන් ඔන්න කියලා තියෙන්නේ ආපහු තව ඔප්ෂන් තියෙනවා හරිද ඔන්න පෙන්නන්න මගේ තමන්ගේ ID එක ගහුවා චෙක් දුන්නා මෙතන නම වැටුනේ නැත්නම් එක්ක පරණ නම වැටෙයි ගේම් එකේ නැත්නම් සක්සස් කියලා වැටෙයි ඒක ගැටලුවක් නැහැ කෙලින්ම ඔයාට අදාළ ගේම් මේ පැකේජ් එක සිලෙක්ට් කරා ඔයාලට පුළුවන් easy cash wallet එක easy cash සල්ලි දාලා easy cash top up කරන කට්ටිය සබ්ජෙක්ට් එක දන්නවනේ ඊට පස්සේ Visa Master Amex card තියෙන කට්ටිය කාඩ් වලින් කරන කට්ටිය මේකෙන් කරන්න බැංක් එකෙන් හරි ලංකා QR හරි iPay තියෙන කට්ටියට පුළුවන් ඔන්න ඔප්ෂන් තුන මම ඔයාලට පෙන්නන්න යන ළමයි ඔන්න ඔප්ෂන් තුනක් තියෙනවා ඒ ක්ලික් කරපුවම iPay තියෙන කට්ටිය මේ ඉන්නවද chat එකේ iPay තියෙන කට්ටිය ඉන්නවද chat එකේ කමෙන්ට් එකක් දාන්න ඉක්මනට කමෙන්ට් එකක් දාන්න iPay තියෙන කට්ටිය ඉන්නවද chat එකේ iPay තියෙන කට්ටිය ඉන්නවද කමර්ෂල් පුළුවන් ඕන එකක් පුළුවන් 70 බුරුත්ත මචං ලංකාවේ තියෙන ඕන බැංක් එකක් පුළුවන් හරිද peoples පුළුවන් දැන් ඕන එක peoples එකෙන් දැන් peoples කොහොමත් පුළුවන් peoples කාඩ් එකෙන් කොහොමද top up කරන්න පුළුවන් peoples එකෙන් මෙතන QR එක ස්කෑන් කරලා පුළුවන් මචං හරිද සමහර බැංක ඕන බැංක් එකක මේ QR එක ස්කෑන් කරලා පුළුවන් ඕනම බැංක් එකක QR ස්කෑන් කරලා පුළුවන් දැන් ඊට පස්සේ ඊතුරු ඔප්ෂන් ටික කියන්නම් එලගිරි iPay තියෙන කට්ටිය iPay ක්ලික් කරලා iPay රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් නම්බර් එකයි iPay රෙජිස්ටර් වෙලා තියෙන මේල් එකයි මෙතනට ගාලා සබ්මිට් දුන්න ගමන් ඔයාලට කිසිස් ගාලා මචං මෙතනට ෆෝන් එකේ iPay එකට මේ නොටිෆිකේෂන් එකක් එනවා මෙන්න මෙහෙම පේමන්ට් එකක් කරන්න ඔයා කැමතිද කියලා ක්ලික් කරලා ගියා පේමන්ට් එක කන්ෆර්ම් දුන්න ගමන් ඔන්න টොප් අප් වුණා හරිද පළවෙනි ඔප්ෂන් එක ඔයාලට ගහලා පෙන්නන්නද iPay තරු අර iPay ෆෝන් නම්බර් එක iPay තාත්තගේ 74 ඔන්න මචං iPay කරලා පෙන්නන්නම් දැන් කට්ටියට මචං මේ කට්ටිය දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ මම දන්නවා sim top up බැරිද sim top up උත් ඉස්සරහට ඒකත් බලන ගමන් යන්නේ BOC පුළුවන් BOC smart pay එකෙන් ගිහිල්ලා QR එක ස්කෑන් කරන්න කසස් ගාලා පුළුවන් NSB visa පුළුවන් මාත් එකෙන් කරන්න එල්ල කිරි ඕන එකක් පුළුවන් ඕන බැංක් එකක් පුළුවන් බැංක් කාඩ් වලින් කරන්න බැරි කට්ටිය මෙන්න මෙතනට වෙලා
QR එක ස්කෑන් කරන්න නැත්නම් මේ IP එක ඩවුන්ලෝඩ් කරලා IP එක හදාගෙන ඔයාගේ බෑන්ක් account එක IP එකට link කරන්න. ඊට පස්සේ IP එකකිනුත් පුළුවන්. හරිද? ඊට පස්සේ මම ඔයාලට IP කරන විදිය පෙන්වන්න යන්නේ. මගේ නම්බර් එක 074යි 093යි 9165. මේ මගේ නෙමේ. සඳු 96@gmail.com. හරි. ඔන්න මචං. ඔන්න බොයිස් හරිද? ඔන්න මචං ඔන්න මේ මට මැසේජ් එක එනවා මට මැසේජ් එක එනවා IP රෙජිස්ටර් වෙලා තියෙන්නේ මෙහෙමයි. මේ IP එකෙන් නොටිෆිකේෂන් එක එනවා කසස් ගාලා. ඔයාලා නොටිෆිකේෂන් එක පෙන්නන්නද? නොටිෆිකේෂන් එක පෙන්නන්නද? අයියෝ නොටිෆිකේෂන් එක ක්ලෝස් වුණානේ බා හුටාපට අඩොන් කිව්වලු. IP නොටිෆිකේෂන් එක ගියානේ. කොහෙටද දන්නේ ඊට පස්සේ IP අර උඩින් එන නොටිෆිකේෂන් එක ක්ලෝස් වුණා. ඊට බලමු ඩීල්ස් වලට දෙන්නේ නැහැ. ඔව්. ඒක කමන්නේ. පාවිච්චි කරන්න නැති එක. මේ මොකද්ද? ඔහොම ඉන්න ළමයි බලන්න. my bills. අඩේ මචං IP එකේ මේ නොටිෆිකේෂන් එක ක්ලෝස් වුණාම කොහෙටද බය එන්නේ? කියපන් කවුරු හරි දන්න කවුරු හරි ඉන්නවනම්. මොකේද? IP පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? IP පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මචං මන් දන්නේ නැහැ මං ඒකින්ද ආයේ යවනවා. IP මන් දන්නේ නැහැ. මේ ආපහු මචං ඒක IP දුන්නා. ෆෝන් නම්බර් එක. ඊට පස්සේ ඊමේල් එක. මේකට දෙන්න ඕනේ අනිවාර්යෙන්ම මචං මේ IP රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් නම්බර් එකයි මේල් එකයි හරිද? ඔන්න මචං මට වැරදි කියනෝනේ බං ඒ පාර. කොහොම ඉන්න ළමයි? මම වැරදියට දන්නේ නැහැ. දෙකම හරියට ගහන්න ඕන IP ඉන්න අය හරිද? හරි සබ්මිට් දුන්න ගමන් ඔන්න මචං මෙන්න ආවා. IP web payment හරිද? එන්නේ මැසේජ් එක IP web payment කියලා එන්නේ IP එකෙන් notification එකක් එනවා. ඒක open කරව ගමන් IP app එක open වෙනවා. IP app එක open වුණාට පස්සේ ඔයාලගේ bank එක link කරලානේ තියෙන්නේ. ඒක අතන්දර ඔයාලා දන්නවනේ. කෙලින්ම ළමයි මෙතනින් කරන්න තියෙන්නේ මෙතන confirm button එක දෙන්න තියෙන්නේ. pay click කරලා confirm button එක දෙන්න තියෙන්නේ. දුන්න ගමන් ඔන්න බලන්න වෙන දේ. හරිද? ඔන්න IP එක අතන්දරේ හරිද? මේක හරි. ඔන්න මචං payment එක වුණා කියලා IP එකෙන් message එක ආවා මේ. IP එකෙන් message එක ආවා. ඔන්න අඩේ top up එක වැටලත් ඉවරයි කියපන්කෝ receipt එක එන්නත් කලින් මේ. ඔන්න මචං IP එක අතන්දරේ හරි. IP එක කොල්ලන්ට ඔන්න option එක දුන්නා. IP ගොඩක් කට්ටිය ඉන්නවනේ තරු. IP ගොඩක් කට්ටිය මචං අපේ තරු store එකට top up දානවා. ඉතින් මේ ඒ කොල්ල පවුනේ මචං. සල්ලි දාලා මේ මොන diamond store එකකටවත් සල්ලි දාලා. අපේ එකට සල්ලි දෙම්මත් විනාඩි 2 3ක් 5ක් විතර ඉන්න එපේ. හරිද? ඉතින් ඒක නිසා ඒකට ඔප්ෂන් එකක් විදියට ඔන්න ඒ ඔප්ෂන් එක ගෙනාවා. ඊට පස්සේ අනිත් ඔප්ෂන් එක පෙන්වන්න. හරිද? QR ඔප්ෂන් එක පෙන්නුවා. QR ඔප්ෂන් එක පෙන්නුවා. ඊට පස්සේ අනිත් ඔප්ෂන් එක තමයි ළමයි. අනිත් ඔප්ෂන් එක තමයි pay by account. ඔන්න මචං මේක තමයි හොඳම ඔප්ෂන් එක. හරිද? මේක තමයි හොඳම ඔප්ෂන් එක. මේක තමයි හොඳම ඔප්ෂන් එක. bank to bank transfer කරන්න පුළුවන්. ඔයාලා ඔය diamond store වලට සල්ලි දාලා මචං මේ top up කරගන්නේ bank to bank. හරිද? අන්න ඒ විස්තරේ. ඔයාලගේ මචං bank account එකට අදාළ නම දෙන්න ඕනේ. ID number එක දෙන්න ඕනේ. හරිද? ID number එක දෙන්න ඕනේ. phone number එකක් දෙන්න ඕනේ මචං. ඒ account එකට අදාළ. හරිද? ඒ account එකට අදාළ මචං phone number එක දෙන්න ඕනේ. sim එක දාලා තියෙන්නේ. හරි. sim එක දාලා තියෙන්නේ මගේ. message load වුණාද? ආ දෙන්නකෝ ඒක. කට්ටියට ඒකත් කරලා වෙන්න ඕන්න මචං බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරලා මචං එක එකාට සල්ලි දාලා බලාගෙන ඉන්න ඕනේ නැහැ. හරිද? එක් ගන්නද? ඔයාගේ නමනේ එතකොට දෙන්න ඕන නමයි ෆෝන් නම්බර්. කමර්ෂල් නෙමෙයි මම නේෂන් ට්‍රස්ට් එක දෙන්නම් මගේ ෆෝන් එකේ. මැසේජ් එන. හරි ඔන්න ඔයාලට පෙන්වන්න යන්නේ bank to bank සල්ලි දාලා. bank to bank සල්ලි දාලා මචං top up කරගන්න විදිය ඔයාලගේ bank account එකට අදාළ නම දෙන්න ඕනේ. වෙන නම් බෑ. bank account එකේ නමයි මෙතන නමයි සමාන වෙන්න ඕනේ. ID number එක දෙන්න ඕනේ phone number එක. ඔන්න මගේ phone number එක ඔයාලා දන්නවනේ. මගේ phone number එක 076 301 26 40. මේක තමයි මචං මේ page එකේ තියෙන මේක තමයි මම පාවිච්චි කරන WhatsApp number එක. එතකොට bank account එකට දීලා තියෙන email එකක් දෙන්න ඕනේ. හරිද? ඒ ටික match වෙන්න ඕනේ. match උන් නැත්තම් වැටෙන්නේ නැහැ. එතකොට මෙතන ටික් එක දාන්න
මෙතන ඩෙන්ටිටි නම්බරේ දෙන්න. අනිවාර්යෙන් ඩෙන්ටිටි නම්බරේ දෙන්න ඕනේ බැංක් account එකට. බැංක් account එක හදද්දි දුන්න ID නම්බර එක. මට දැන් මගේ ID නම්බර එක ඔයාලට පෙන්නන්න බැරි හින්දා ඔන්න මම මගේ ID නම්බර එක පෙන්නන්න බැරි හින්දා ඉන්න ඔයාලට පෙන්නන්න. ඔන්න. මෙන්න මචං මගේ නම බැංක් account එකේ නම අදාළ නම මෙතන ID නම්බර එක දෙන්න ඕනේ. හරි ID නම්බර එක. බැංක් account එක හදද්දි දුන්න ID නම්බර එක. බැංක් account එක හදද්දි දුන්න ෆෝන් නම්බර එක මෙතනට දුන්නා. ඊමේල් එකත් බැංක් account එක හදද්දි දුන්න ඊමේල් එක දුන්නා. මෙතනට ID නම්බර මෙතනට identity නම්බර එක දාලා next කරන්න තියෙන්නේ. මං next කියන බටන් එක ඔබන්නම් මේ පැත්තට අරගෙන. හරි. ඊට පස්සේ කතාව හරි. මේ වගේ ඊට පස්සේ next බටන් එක ඔබපු ගමන් මෙහෙම එනවා. මෙහෙම ආවට පස්සේ ඔයාලගේ බැංක් account එක select කරන්න. මගේ Nation Trust ඔන්න 2000යි 700යි 96යි 242 account එකේ නම තියෙන්නේ මේ විදියට. ඒ ටික මෙතනට දෙන්න. ඒ ටික මෙතනට දීලා මේක සබ්මිට් කරන්න. හරිද? සමහර බැංක් වලින් මේ ඔප්ෂන් එක නැහැ. ඉතින් ඒක නිසා QR තියෙන කට්ටිය QR එකට හුරු වෙන්න. QR එක තමයි ලේසිම නැත්තම් iPay හදාගන්න. හරිද? හරි. ඔන්න මචං OTP එකක් එනවා. ඔන්න මම OTP එක දෙනවා. දීලා verify කරපු ගමන් මචං ඔන්න බලපන් top up එක වැටෙයි මචං. හරිද? වෙන මුකුත් නැහැ බම් මේ. ඔන්න payment successful. හරිද? ඔන්න payment successful. මෙන්න මේ කතන්දරේදී හරිද? ඔයා මේ විදියට බැංක් එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා top up එක ගහද්දී පොඩි වෙලාවක් යනවා. හරිද? ඔන්න තප්පර 5ක් විතර යන්නේ. කිසි ගැටලුවක් නැහැ. එන්නේ ඒක විතරයි තප්පර 5ක් අපේ පරක්කු වෙන්නේ. අනිත් ඔක්කොම එක තප්පරයයි. හරිද? කට්ටිය කමෙන්ට් එකක් දාන්න මේක හදපු එක සුපිරියක් කියන කට්ටිය හැමදාම ඔයාලට හොඳම දේ දුන්නේ අපි. කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඔන්න දරුවෝ ඒකත් හරිය. සුපිරි. QR එක ස්කෑන් කරද්දි බැංක් ඇප් එකට ගිහලා QR ස්කෑන් කරද්දි OTP මුකුත් නැහැ. අඩෝ කතන්දර මුකුත් නැහැ. අඩෝ පට්ට ලේසි. මන්නම් ආසම වැඩේ. හැම බැංක් එකකම QR තියනවද? හැම බැංක් එකකම QR තියනවද? People's තියනවා. HMB තියනවා. Nation Trust තියනවා. BOC තියනවා. BOC Smart Pay හරිද? BOC Smart Pay එකේ තියෙන්නේ. People's Pay එකේ තියෙනවා. People's Pay එකේ තියෙනවා. BOC Smart Pay එකේ තියෙනවා. ආපහු Nation Trust එකේ තියෙනවා. HMB එකේ තියෙනවා. ඔයාලට Dialog Genie app එකනොත් ඔයාලට ස්කෑන් කරලා සල්ලි ගෙවන්න පුළුවන්. අඩෝ මචං මේ බලපන් උඹලට දීලා තියෙන මචං මේකට කොච්චර වියදමක් දරලා තියනවද අපි? ගණන් හදලා බැලුවොත් මචං මට පවුම් 8ක විතර මාලයක් හදාගන්න දීවා. නැද්ද දරුවෝ? මේකට වියදම් කරලා තියෙන ප්‍රමාණයට බං අවංකෙන්ම පවුම් 8ක මාලයක් විතර හදාගන්න තිබ්බා. දැන් උඹලා ගණන් හදන්න එපා. හරිද? Free Fire Singapore region, Indonesian, Blood Strike, PUBG, Mobile Legends ඔය ඔක්කොම වැඩ ඔය ඔක්කොටම ඔයාලා top up කරගන්න පුළුවන්.